හලෝ ගයිස් කොහොමද ඔයාලට? ඔන්න මං අද මගේ දෙවනි වීඩියෝ එක අරගෙන ආවා. මේකේ තියෙන්නේ අපි හැමෝම දන්න ලෝක ප්‍රසිද්ධ ෆුට්බෝල් ක්‍රීඩකයෙක්ගේ කෞතුකාගාරයක් බලන්න යන්නට හම්බුණා. ඒ තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. එයාගේ කෞතුකාගාරය තියෙන්නේ පෘතුගාලයේ ෆුන්චාල් කියන ගමේ තමයි තියෙන්නේ. එතකොට ඒ ගම ඇවිල්ලා හරිම පුංචි ගමක්. ඒ වුණාට ගොඩක් සංචාරකයෝ දෙන්න එනවා. මොකද රොනාල්ඩෝගේ මියුසියම් එක බලන්න. එතකොට මේ මියුසියම් එකේ අපි රොනාල්ඩෝ ගැන දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. රොනාල්ඩෝගේ සහෝදරයා ගැන විස්තර තියෙනවා. ඊට පස්සේ රොනාල්ඩෝ අචීව් කරපු දේවල්, ඒ කියන්නේ එක එක රටවල් වලින් යාට හම්බෙච්ච තෑගි, එයා YouTube එකෙන් ගත්ත ඩයමන්ඩ් ප්ලේ බටන් එක වෙනකම් හැමදේම ඒකේ තියෙනවා. ඒ වගේම මේ ෆුන්චාල් කියන ගමේ තමයි රොනාල්ඩෝගේ පළවෙනි ගේ තියෙන්නේ. ඒ වගේ ගොඩක් දේවල් අපි ෆුන්චාල් නගරයට ගියාම රොනාල්ඩෝ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එතකොට ඒ ගියපු වෙලාවේ මම ගත්ත ෆොටෝස් වගේක් පොඩි වීඩියෝ ටිකක් තියෙනවා. ඒ ටික ඔයාලට පෙන්නන්න තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේකේ පොඩි අඩුපාඩු ඇති. ඒවා ගැන වැඩි හිතන්න එපා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට කියනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මගේ channel එක subscribe කරලා මට පොඩි support එකක් දෙන්න. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට ජය වේවා. එහෙනම් වීඩියෝ එක enjoy කරන්න.